අතගනින් අහකට මේක මගේ ගෙදර. ගෙදරකට ආයිතිකාරයාගේ අවසරයෙන් නැතුව ඇතුළත් වීම බලහත්කාරයෙන් ඇතුළත් වීම. ඒ නිසා ඒකට කොහොමද නීතිය ක්‍රියාත්මක වෙන්නේ කියලා මට වඩා හොඳට උපාලි දන්නව ඇතිනේ. මස්සිනා! උපාලි මං තමුතර සරයක් කිව්වා මල්ලිට නිදා ගන්න දෙනවා. මගේ මස්සිනා. පොඩි පැත්තකටලා හිටහන්. මම ආයෙ ඔබට නොකියුවයි කියන්න එපා. මේ උපාලි අයියනේ. මං ඒත් බැලුවා කවුද කියලා. අසනීපයි කියලා කිව්වට ඉන්නේ ගහක් ගලක් වගේ. මලියන් ගිහලා ඇඳුමක් දාගෙන. අද අපි දෙන්න දාමු සුපිරි පාටියක්. සමා වෙන්න ඕන. ඔයාගේ ලොකු අස්සිනා හැටියට පෞඩිය ටිකේ මට ඔයාව ටිකක් හොයලා බලන්න බැරි වුණා. නේ අයියේ ඇත්තටම මගේ ඇඟට ටිකක් අමාරුයි. මං වෙන දවසක ඉන්නද? ඒවද? මං හිතන්නේ උපාලිට අවශ්‍ය උත්තරේ හම්බුණා. දැන් ගියොත් මොකද? අනේ thank you very much අයියේ මට කතා කරාට. මං අනිවාර්යෙන් හොඳ වුණාට පස්සේ එන්න. ගැටලුවක් නැහැ. මම යන්නම් මල්ලි. දාස මේ මස් ටික අපේ මස්සිනාට රසට හදලා දියා. එනම් මස්සිනා සනිප්ප වෙන්න ඕන. එන්න. මල්ලි මේ ගෙවල් ඇස්සේ හිටියට කමක් නැහැ. හැබැයි මේ ගෙවල් මිනිස්සුන්ට වඩා අමනුෂ්‍යයෝ ඉන්න තැන්. ටිකක් පරිස්සමෙන්. අමනුෂ්‍යත් එක්ක නම් ඉන්න අමාරුවක් නැහැ. ඉන්න අමාරු නම් උන් අයින් කරන්න අමාරුත් නැහැ. හැබැයි මල පෙරේතේ ගිට රිංග ගත්තොත් ඔය දෙකම අමාරු වෙනවා.